හෙලෝ ඉතින් කොහමද මේ තියන්නේ ගෝල්ඩන් ට්‍රේන් එක මේ ට්‍රැක් එක අද කැන්සල් කරලා තියෙන ලෑන්ඩ්ස්ලයිඩ් එකක් හින්දා ඉතින් යන්න වෙන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් අපි අද වෙන තැනකට යනවා නෝත් ඇට්ලාන්ටික් රූට් එක වර්ල්ඩ් ෆේමස් නෝත් ඇට්ලාන්ටික් රූට් එකට යනවා. ඉතින් අර මගේ පිටිපස්සෙන් පේන්නේ අපි යන්න හදන ෆෙරි එක. ඔයගොල්ලෝ මගේ නෝර්වේ රෝඩ් ට්‍රිප් එකේ කලින් වීඩියෝ සෙට් එක දැක්කනම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ හැම තැනකම වගේ මේ වගේ ෆෙරි සුදා ගන්නවා මේ ට්‍රක් පවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඔන්න ඉතින් අපි ආවා බඩ් ෆිෂින් විලේජ් එකට. ගොඩක් ලස්සන තැනක් බලන්න මේ. ගෙවල් තියෙන්නේ වතුරෙන් උස්සලා ෆ්ලෝට් වෙන විදිහට හදලා තියෙන්නේ. ඇත්තටම මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක පටන් ගන්න තැන ලස්සන view point එක. ඔයගලන්ට පේනද ලස්සන පාට උඩින් බැලුවා නම් ඇත්තටම පේන්නේ නෝර්වේ වල ප්‍රධාන භූමියෙන් වෙන්ගලා තියෙන දූපත් සමූහයක්. ඉතින් බලන්න මේ දූපතේ මල් හැදිලා ලස්සනට පේනවා. Broken. Wash කරන්න ගමන් ප්‍රොෆයිල් දෙන්න. Cute. මොකද්ද අල්ලන්න කැමරාවට අල්ලන්න බලන්න පොඩ්ඩක්. හෙලෝ. හොටෙල් රූම් එකට යන්න කලින් ඔයගොල්ලන්ට පේනවා හිතන මේ මෙන්න මේ ලස්සනම ස්පොට් එක. ඉතින් මෙතෙන්ට කියන්නේ මෝල්ඩේ රෝස් ගාඩන් කියලා. ඉතින් අතන රෝසස් වල තියෙන ක්ලොක් ටවර් එකක් එක තියෙන ප්ලේස් එකක් තමයි මෙතන. හෙලෝ ඉතින් කොහමද මේ තියන්නේ ගෝල්ඩන් ට්‍රේන් එක. මේක මේ අපි ඉන්න සිටි එකේ ඉඳලා ඩොම්බාස් ප්‍රදේශයට යන්නේ. ඉතින් ගොඩක් ෆේමස් ට්‍රේන් ටුවර් එකක් තමයි මේ ගෝල්ඩන් ට්‍රේන් ටුවර් එක කියන්නේ. ඒ මොකද ලස්සන ලෑන්ඩ් මාක්ස් පහු කරගෙන යනවා, දියඇලි ඒ වගේ ගොඩාක් දේවල් පහු කරගෙන යන ට්‍රේන් ටුවර් එකක් තමයි මේ ට්‍රේන් එක. හැබැයි මේ ට්‍රැක් එක අද කැන්සල් කරලා තියෙන ලෑන්ඩ්ස්ලයිඩ් එකක් හින්දා ඉතින් යන්න වෙන්නේ නැහැ. කමක් නැහැ. ඉතින් අපි අද වෙන තැනකට යනවා හෙට උදේම. අද මේ සිටි එකේ පොඩ්ඩක් රෙස්ට් කරලා නෝත් ඇට්ලාන්ටික් රූට් එක වර්ල්ඩ් ෆේමස් නෝත් ඇට්ලාන්ටික් රූට් එකට යනවා. ඒ රූට් එකේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපි යන පාර ඇත්තටම පොඩි අයිලන්ඩ් වගේ උඩින් යන්නේ. ලස්සන මුහුදක් උඩින් යන්නේ ඇට්ලාන්ටික් සාගරය හරහා යන්නේ. ඉතින් අපි එහෙනම් එතනදී හම්බුමු එහෙනම්. ඉතින් ඇත්තට මේ නෝත් ඇට්ලාන්ටික් රූට් එකට යන පාර පුරාම තිබ්බේ මේ නෝර්වේ වලටම ආවේනික වූ පුදුමාකාර ලස්සනක්. ඉතින් අපි විටින් විට කාර් එකේ යන ගමන් කාර් එක නවත්තලා මේ දර්ශන සියල්ලක්ම ඔයගලන්ට පෙන්වන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න එහෙනම්. හෙලෝ ඉතින් අපි නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එකට යන්න කලින් මෝල්ඩේ කියන ලස්සන නගරය පහු කරන්න ඕනි. ඉතින් ඒකට යනකොට අපිට මෙන්න මේ ෆෙරි එක ක්‍රොස් කරන්න වෙනවා. මේ ෆෙරි එකෙන් නැගලා එහා පැත්තට යන්න වෙනවා. ලස්සන ප්ලේස් එකක් මෙතනත්. ඉතින් අර මගේ පිටිපස්සෙන් පේන්නේ අපි යන්න හදන ෆෙරි එක. ඒ ෆෙරි එකේ ගියන් පස්සේ අපිට මෝල්ඩේට යන ගමන පැයකමාරක් විතර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මගේ පිටිපස්සෙන් කාර් පොලිමක් තියෙනවා. ඉතින් අර ට්‍රක් වගේවත් මේ ෆෙරි එකෙන් දාලාගෙන යන්න පුළුවන්. ලොකු ට්‍රක් එකකුත් නවත්තලා තියෙනවා පේනවා ඉතින් පිටිපස්සේ. අපි මේ යුරෝපයේ ගොඩක් රටවල විසිට් කරලා තියෙනවා. ඉතින් ඒ ගිය හැම තැනකම වගේ මේ ෆෙරි සර්විස් එක කියන එක යොදාගෙන තියෙනවා මේ people transport කියන එකට. හැබැයි නෝර්වේ රටේ තියෙන මේ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක කියන්නේ වෙනම ලෙවල් එකක්. ඒ මොකද මේ නෝර්වේ රටේ හැම තැනකම වගේ ෆියෝර්ඩ්ස් තියෙනවා. ඒ කියන්නේ මුහුද ගොඩබිමට කාවැදිලා මේ වගේ අර ජලාශය වගේ හැදිලා තියෙනවා හැම තැනකම. ඉතින් ඒ හැම තැනකම නෝර්වේ වලට පාරවල් හදන්න බෑ. ඒක නිසා මේගොල්ලෝ මේ වාහන ප්‍රවාහනයට, මිනිස්සු ප්‍රවාහනය, මගේ ප්‍රවාහනය මේ හැම එකටම මේ ෆෙරි සර්විස් එක යොදා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මගේ නෝර්වේ රෝඩ් ට්‍රිප් එකේ කලින් වීඩියෝ සෙට් එක දැක්කනම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ හැම තැනකම වගේ මේ වගේ ෆෙරි යොදා ගන්නවා මේ ට්‍රක් පවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඉතින් අපිට මේ ෆෙරි එකට නැග්ගට පස්සේ මෙන්න මේ වගේ ලස්සන විවිධ තමයි තියෙන්නේ. ගන්න පේන ඇති.
ඉතින් ඇත්තටම අද අපේ නෝවේ ටුව එකේ 9 වෙනි දවස. ඉතින් අපි මීට කලින් හැම දවසකම වගේ ගත කළේ නෝර්වේ වල ඉතින් ලොකු කඳු තියෙන ප්‍රදේශ, ග්ලේෂියර් තියෙන ප්‍රදේශ, ගොඩක් දිය ඇල තියෙන ප්‍රදේශ, අන්න ඒ වගේ ප්‍රදේශ තමයි අපි මේ දවස් ටිකේම ගත කළේ. ඉතින් දැන් ඕගොල්ලන්ට පේන ඇති මේ ඒරියා එකේ අර කඳු වල ස්වරූපය ටිකක් සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් අර උස කඳු පන්ති කියන ඒවා පොඩක් අඩු වෙලා ගිහිල්ලා පුංචි කඳු පන්ති තමයි දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි යන්නේ අර මුහුද අයිනේ තියෙන තැන්නි තලා වගේ ටිකක් තියෙන ප්‍රදේශයකට. පොඩි කඳු පන්ති තියෙන ප්‍රදේශයකට. ඉතින් දැන් මේ වෙලාවේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ පරිසර පද්ධතිය අර අපි කලින් තිබ්බ පරිසර පද්ධතියට වඩා සෑහෙන වෙනස් කියලා. දැන් අපි මේ මෝල්ඩ් කියන ලස්සන නගරේ මේ නගරේ ඉඳලා අපි යන්න ඕනේ බත් කියන ෆිෂින් විලේජ් එකට. ඉතින් අපි මේ වෙලාවේ මේ මෝල්ඩේ සිටි එක ඔයගලන්ට ගොඩක් පෙන්වන්න යන්නේ. මොකද අපි නෝර්ත් ඇට්ලාන්ටික් රෝඩ් එක විසිට් කරලා ආවෙලා ආපහු නවතින්න ඉන්නේ මෝල්ඩේ කියන සිටි එකට. හෙලෝ ඉතින් කොහමද? දන්නවා ඉතින් අපි ආවා බත් කියන ෆිෂින් විලේජ් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් ෆිෂින් බෝට්ස් තියෙනවා මේ විලේජ් එකේ. ඉතින් මේ ෆිෂින් ගම්මානයක්ම තියෙනවා මෙතන මේ පිටිපස්සෙන්. ලස්සන තැනක්. මෙතන ඉඳන් අපි පොඩ්ඩක් කැම ටිකක් කාලා යන්න කියලා හැදුවේ. මේ විලේජ් එකේ ඉඳලා. ඉතින් නැවතුනේ මෙතන. ඉතින් අපිට දැන් වටේ බැලුවම පස්සේ පේන්නේ රතු පාට වගේ ගෙවල්. ඉතින් මේකත් මේ නෝර්වේ වල ටිකක් තියෙන විශේෂම ලක්ෂණයක් මේ නෝඩික් කන්ට්‍රීස් වල. ඉතින් අපි යන හැම තැනකම වගේ මේ නෝර්ත් පැත්තට වෙන ස්වීඩනයේ සහ නෝර්වේ රටවල් දෙකේම වගේ තියෙන්නේ මේ වගේ රතු පාට ගෙවල්. අනිත් කාර්යය තමයි දැන් මේ ෆිෂින් විලේජස් මේ නෝර්වේ වල මේ වගේ මේ ඇට්ලාන්ටික් සාගරය ආසන්නව හැම තැනකම තියෙනවා. ඉතින් නෝර්වේ කියන්නේ මේ යුරෝපියන් යුනියන් එකට අයිති නැති වුණත් වැඩිපුර මත්ස්‍ය අපනයන කරන රටක්. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ මැප් එකේ බැලුවොත් එහෙම නෝර්වේ රටේ එක පැත්තක් සම්පූර්ණයෙන්ම තියෙන මේ ඇට්ලාන්ටික් සාගරය එහෙම නැත්නම් නෝර්ත් සී එක පැත්තට වෙන්න. අනිත් කාර්යය තමයි මේ නෝර්ත් සී එකේ එහෙම නැත්නම් ඇට්ලාන්ටික් සාගරයේ මේ නෝර්වේට අයිති ප්‍රදේශයේ ඉතින් ගොඩාක් තියෙනවා ගෑස් සහ මේ තෙල් නිදි. ඉතින් මේ නෝර්වේ රටේ මෙච්චර දියුණු බලවත් ධනවත් රටක් වෙන්න බලපාලා තියෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි මේ මත්ස්‍ය සම්පත, තෙල් සහ ගෑස් අපනයන ලැබෙන ආදාය. Dad, follow us if you want to see one. ඉතින් දැන් ඔයාලා කැමතිද මේ බට් ෆිෂින් විලේජ් එක අවට තියෙන රෙසිඩෙන්ෂල් ඒරියා එකට පොඩි රවුමක් යන්න? ඉතින් මේ ඒරියා එකට ඇතුළු වෙද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති අර අපි මුහුද අවට ගත කරපු ඒරියා එකේ තියෙන ගෙවල් වලට වඩා ආකිටෙක්චර් සම්පූර්ණයෙන් වෙනස්. දැන් මේවා ටිකක් මොඩර්න් හවුසස්. ඒ කියන්නේ මේ අලුතෙන් හදලා තියෙන හවුසස්. දැන් මේවායේ කලර් එක අර රතු පාට නෙවෙයි තියෙන්නේ. නිකන් සුදු පාට නිකන් මොඩර්න් කන්ටෙම්පරරි හවුසස් තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. හරිම ලස්සන ඒරියා එකක්. ඉතින් අපි දැන් මේ ඒරියා එකේ කායකේ ගමන් කරන ගමන් තවත් ලස්සන ඒරියා එකක් තියෙන මේ බට් ෆිෂින් විලේජ් එකේම ඒකත් විසිට් කරමු. Strain the beam. In 100 meters, you'll arrive at Orcon Beach. ඔන්න ඉතින් අපි ආවා බට් ෆිෂින් විලේජ් එකට. ගොඩක් ලස්සන තැනක් බලන්න මේ. ගෙවල් තියෙන්නේ වතුරෙන් උස්සලා ෆ්ලෝට් වෙන ඉඳලා තියෙන්නේ.
මේ ඇත්තට මේ වතුර වගේ තියෙන ඇත්තටම නිකන් මේ වැව් නෙවෙයි ඇට්ලාන්ටික් සාගරය තමයි පිටිපස්සේ තියෙන්නේ. මේ ගෙවල් වල ආකිටෙක්චර් එකට තමයි මම ගොඩාක් වැඩියෙන් ආස. වැඩි ලංකාව වගේ ලොකු ගෙවල් නෙමෙයි පොඩියට ගෙවල් හදලා රතු පාටින් හදලා හැබැයි මේ ගෙවල් ඇතුලේ හැමදේම තියෙනවා. හැම පහසුකම්ම තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒවල දැක්කද මේ මයි පිටිපස්සේ තියෙන ලස්සන ලයිට් හවුස් එකක්. ඒක තමයි මේ ෆිෂින් විලේජ් එකේ ඉන්න දීවරයන්ට මුහුදු ගියාට පස්සේ පාර හොයාගන්න තියෙන ලයිට් හවුස් එක. ලස්සන තැනක්. ඉතින් ඔයාලට මේ කලර්ෆුල්නස් එක මේ ගෙවල් වල ආකිටෙක්චර් එක මේ වටපිටාව දැක්කට පස්සේ මොනවද හිතෙන්නේ? ඉතින් ඇත්තටම ඕගොල්ලන්ගේ අවංක අදහස කමෙන්ට් එකක් විදිහට දානවා නම් ගොඩක් වටිනවා. මගේ පිටිපස්සෙන් ඉන්නවා ලස්සන සිග්නල් සෙට් එකක් ආපහු පේනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ අර අනිත් තැන් වල ඉන්නේ වගේ එන්නේ නැහැ ළඟට. ඈතින් ඉන්නේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් දැන් ඕගොල්ලෝ මගේ වීඩියෝ එකේ පුනා බලා සිටි කොටස. ඉතින් දැන් අන්න අපි මේ ෆාම් හවුසස් වගේ ඒවා පහු කරගෙන පොඩ්ඩ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එකට තමයි දැන් ළඟා වෙන්නේ. ඉතිං දිගටම බලන්න මේක ඇත්තරම ඕගොල්ලෝ කවදාකවත් දැකපු නැති විදිහේ සුපිරිම අත්දැකීමක්. ඔන්න ඉතින් ගයිස් දැන් අපි මේ ළඟා වෙලා තියෙන්නේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක පටන් ගන්න ඒරියා එකට. ඉතින් ඔයගලන්ට අපට දකිද්දිම තේරෙනවා ඇති දැන් අපි ඉන්නේ වෙනස්ම පරිසර පද්ධතියක කියලා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ දූපත් සමූහයකට. මේ ඇට්ලාන්ටික් සාගරයේ තියෙන දූපත් සමූහයකට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මේ වෙලාවේ ඔයගලන්ට මේක පේන්නේ නැතුණාට උඩින් බැලුවා නම් ඇත්තටම පේන්නේ නෝර්වේ වල ප්‍රධාන භූමියෙන් වෙන්වලා තියෙන දූපත් සමූහයක්. මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක විසිට් කරන්න එන හැම කෙනෙක්ම වගේ මෙතන මේ පාකින් ස්ලොට් එකේ කායක නවත්තලා මෙතන මේ කඳු මුදුනට යනවා. ඉතින් මේ කඳු මුදුනට ගියාට පස්සේ අපිට 360 ඩිග්‍රී එහෙම නැත්නම් අංශක 360ක ලස්සන පැනනොමික් view එකක් බලා ගන්න පුළුවන්. දැන් අපි ඉන්නේ ඇත්තටම මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක පටන් ගන්න තැන. ලස්සන view point එක. ඔයගොල්ලන්ට පේනද ලස්සන පාලමක්? ඉතින් මේ ලස්සන බ්‍රිජ් එක මේ දූපත් යාකල් හදපු බ්‍රිජ් එක ගොඩක් ෆේමස්. මේ නෝර්වේ ටුවර් එකේදී අපි ගොඩාක් බලාපොරොත්තු වෙමින් හිටියේ ගොඩාක්ම ලස්සන ස්ථානයක් තමයි මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක කියන්නේ. මේ තියෙන්නේ ඔයගලන්ට පේන්නේ ඇත්තටම ඇට්ලාන්ටික් සාගරය. ඉතින් මේ ඇට්ලාන්ටික් සාගරය කාගෙන පාර තමයි මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක කියලා කියන්නේ. අපි දිගටම මේ පාරේ ගිහිල්ලා ලස්සන මේ වගේ view point ගණනාවක් ඔයගලන්ට පෙන්නනවා නේද? දිගටම වීඩියෝ එකත් එක්ක එකදලා ඉන්න. එහෙනම් බලමු මේ හරිය පොඩක් ඇවිත් දැන් බලන්න. දෙරුජ. You know nothing about the sequel. About the uses characters. How hard to use them. මේ මොකක්ද දන්නවද මේ? ඇට්ලාන්ටික් ඕෂන්. ඉතින් ගයිස් ඔයගලන්ට මේ ඇට්ලාන්ටික් සාගරය සහ මේ නෝත් සී එක අවට තියෙන ප්‍රදේශයේ පාර දැක්කට පස්සේ කලයක දැක්කට පස්සේ සෑහෙන ලොකු වෙනසක් තේරෙනවා ඇති ලංකාවේ මුහුදට වඩා. එහෙම නැත්නම් ඉන්දියන් සාගරයට වඩා. ඒකට ඇත්තට විද්‍යාත්මක හේතු ගණනාවක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට සරලව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් මේ වෙනසට හේතුව මොකක්ද කියලා. ඉතින් මේ ලංකාව අවට තියෙන මුහුද සහ ඉන්දියන් සාගරයේ ඇත්තටම පිරීලා තියෙන්නේ ට්‍රොපිකල් රීජන් එකක. එහෙම නැත්නම් නිවර්තන කලාපයක.
මේ නිවර්තන කලාපයක පිහිටලා තියෙන නිසා ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපේ රටට ගොඩක් හිරු එළිය වැටෙනවා. ඉතින් වැඩිපුර ඉර එළිය වැටෙනවා කියන්නේ මුහුදුවේ තියෙන ප්ලවාංග. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන ප්ලැන්ක්ටන් කියලා තියෙන්නේ. මේවා හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඉතින් මේ ප්ලවාංග බහුල තියෙන නිසා අර යටට යනකම් මුහුද පේන්නේ අර කොළ පාටින් තමයි අපේ මුහුදවල් ටිකක් පේන්නේ. ඉතින් මේ නෝර්වේ අවට තියෙන මුහුදු කලාපය ඔයගොල්ලෝ දන්නා මේ උත්තර ධ්‍රවයට ආසන්නව තියෙන්නේ. ඉතින් උත්තර ධ්‍රවයට ආසන්නව තියෙන නිසා ඉර එළිය වැටෙන ප්‍රමාණය ඉතින් ලංකාවට සාපේක්ෂව අඩුයි. ඒක නිසා අර ප්ලවාංග හැදෙන ප්‍රමාණයත් අඩුයි. අනිත් එක දැන් මේ නෝර්වේ වල තියෙන මේ වතුර හැදිලා තියෙන අතරම ග්ලේෂියර්ස් සහ මේ අයිස් දිය වෙලා හැදෙන වතුර. ඉතින් ඒ වගේ අර ගොඩාක් කුණු අපද්‍රව්‍ය වගේ ඒවා දිය වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ වතුර ගොඩක් ක්ලියර්. අනිත් එක මේ වතුර සීතලයි ගොඩක්. ඔයාලා දන්නා මේ උත්තර ධ්‍රවය ආසන්නව තියෙන නිසා මේ ග්ලේෂියර් දිය වෙලා ඇතින වතුර ගොඩක් සීතලයි. ඉතින් වතුර ගොඩක් සීතල වුණාම අනිත් කාරණය තමයි මේ වතුර ඔක්සිජන් රඳවා ගන්න ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම වුණාට පස්සේ ඇත්තටම වතුර ගොඩක් ක්ලියර්. ඉතින් ඔයගොල්ලෝ සංසිද්ධිය දන්නවා ඇති අර සාමාන්‍යයෙන් අර මාළු ටැංකියක් වගේ හදද්දී අර ජලජ පැලෑටි වගේ මාළු ටැංකිය තියෙද්දී වතුරේ දියලා තියෙන සෙඩිමන්ට්ස් ඔක්කොම අර පල්හැට තැම්පත් වෙනවා. ඉතින් ගොඩක් ක්ලියර්. ඉතින් අනිත් වැදගත් කාරණේ තමයි මේ ක්ලියර් වතුර වලට සූර්යාලෝකය වැටුණාට පස්සේ ඉතින් සූර්යාලෝකයේ තියෙන රතු පාට කලර් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නා මේ සූර්යාලෝකය හැදිලා තියෙන්නේ අපි සාමාන්‍ය සුදු ආලෝකය කියලා කියන්නේ. ඒක හැදිලා තියෙන්නේ වර්ණාවලියකුත් එක්ක මේ වර්ණ 7කින්. මේ ඉතින් මේ රතු ආලෝකය වැඩිපුර ඇබ්සෝබ් කරලා වැඩිපුර නිල් වර්ණය නිකුත් කරනවා. ඉතින් ඔන්නෝක තමයි මේ අපේ ඇහැට පේන්නේ මේ වැඩිපුර නිල් පාට. ඉතින් මම දැන් හිතනවා ඔයගලන්ට මේ පාට වෙනස ගැන සෑහෙන ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැද්ද කියලා. ඉතින් දැන් අපි යමු වෙනත් අයිලන්ඩ් එකකට මේ පාලම ක්‍රොස් කරලා ඒ පැත්තත් ගොඩක් ලස්සනයි. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයගලන්ට මේ පරිසර පද්ධතිය ගැනම වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් අපිත් එක්ක දැන්. ඉතින් ඇතනවද අපේ ගමන අපි පටන් ගත්තේ නෝර්වේ වල තියෙන ඕන්දර්නාස් කියන සිටි එකකින්. ඊට පස්සේ අපි මෝල්ඩේ නගරයට ආවා. මෝල්ඩේ නගරයෙන් පස්සේ අපි බඩ් ෆිෂින් විලේජ් එකට ආවා. එතනින් පස්සේ දැන් අපි ඉන්නේ මේ නෝර්ත් ඇට්ලාන්ටික් රෝඩ් එකේ. ඉතින් මේ නෝර්ත් ඇට්ලාන්ටික් රෝඩ් එක ඇත්තටම ගමන් කරන්නේ මෝල්ඩේ ඉඳලා ක්‍රිස්ටියන්සුන් කියන තවත් ලස්සන නගරයකට. ඉතින් ඇත්තට මේ ක්‍රිස්ටියන්සුන් කියලා කියන්නේ අපි නෝර්වේ වල උතුරු ප්‍රදේශයට ගමන් කරනවා. එහෙම නැත්නම් උත්තර ධ්‍රවයේ පැත්තට ගමන් කරන නම් හම්බෙන ප්‍රධාන මංසන්ධියක්. ඉතින් ගොඩක් ලස්සන සිටි එකක්. හැබැයි අද අපි ක්‍රිස්ටියන්සුන් දක්වාම යන්නේ. අපි ඒ ළඟටම යනවා. හැබැයි මේ ගමනේ තියෙන මේ ඒරියා එකේ තියෙන ලස්සන ඒරියා ටික අපි ඔයගලන්ට අපේ වීඩියෝ එකත් එක්ක අරන් එනවා. මේ පාරේ ක්‍රිස්ටියන්සුන් දක්වාම යනවා නම් අපිට පාලම් 8ක් වගේ හම්බෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම බලා ගන්න පුළුවන් මේ නෝර්වේ වල කෝස්ටල් බියුටි එක කොහොමද කියලා. කියන්නේ මේ මුහුදුබඩ ප්‍රදේශ නෝර්වේ වල තියෙන්නේ කොහොමද කියලා සාමාන්‍යයෙන් වලට ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් දැන් අපි ඊළඟට ගමන් කරන්නේ මේ පාරේ තියෙන ලස්සන මේරියකට. අපි ගොඩක්ම එන්ජොයි කරපු ඒරියා එක.
ඉතින් දිගටම රැඳලා ඉන්න ගොඩක්ම ලස්සන ඒරියා එකක්. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එක ඉස්සරහට. බලන්න මේ කඩයක් තියෙන ලස්සන ස්වේටර්ස් අර මේ ගන්න පුළුවන් ප්ලේස් එක. හැබැයි ගොඩක් ගන්න. මේ නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එකේ ලස්සන අර පොඩි දූපතක් උඩට ඇවිල්ලා තියෙන්නේ. අමුතු view point එකක් තියෙන්නේ. එන්නක වෙන්න. හරුන් දෙන්න අත එන්න තන. ඉතින් බලන්න මේ දූපතේ මල් හැදිලා ලස්සනට පේනවා. රෝඩ් එකේ තියෙන ෆේමස් බ්‍රිජ් එක තමයි ඈතින් පේන්නේ. ඉතින් ගොඩක් ලස්සන දර්ශන ගොඩක් තියෙනවා මෙතනට. ආවට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන්. හුඟක් කූල් ඩෙස්ටිනේෂන් එකක් ඇත්තටම මේක. ඉතින් මේ වගේ දූපත් ගොඩාක් තියෙනවා මේ ඒරියා එකේ. වෙනස් ලෑන්ඩ්ස්කේප් එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි අර නෝර්වේ වෙන තැන් වලට ගියාට පස්සේ වෙන්නේ දියඇලි කඳු වගේ දේවල් මේ හරියට ටිකක් අඩුයි. ඉතින් මේ ඇට්ලාන්ටික් රෝඩ් එක තමයි මේ වටේටම තියෙන්නේ. ඉතින් පුතාලා දෙන්නට නම් ගොඩක් විනෝදයි මෙතන. සෙල්ලම් කරනවා. Hello.
හිටන නොර්වෙන ප්‍රොක්සි නොනන Time to chill. He's cute. Yo, yo. Do you keep messing with him? Yo, you know that's some frogs. වා පාගලත් ඇති. He's right here. ඒක නම් ඔයෝ Yo, it's right there. It's a cute frog. කරනවා වීක්ලි Is ෂෝට් it an okay species to even touch? I'm sure. Is some frogs here? Yeah, but the one Nah! And you just let it go around. Oh, it's a cute. Hey, yo, dude. Look, it's croaking. ඈ It's croaking. Wash කරන්න ගමන් frogs dangerous. It's cute. මොකද්ද අල්ලන්න කැමරාට අල්ලන්න බලන්න පොඩ්ඩ හරි අනෝ ඔය අන්නේ ගන්නට තියන්න ඔන්න බ්ලූබෙරි තියන්න මේ පරිසර පද්ධතිය ඉන්න යාළුවෙක් මේ මෙයා අපිට හම්බුණා එයා ලස්සන්ට හොඳට නිදහස් කරලා යවන්න යාට කිසි කරදරයක් කරන්න තියපා තියන්න යාව තිබ්බ දැනීම Damn. He likes me. You let it go. It's cute. Bye. I don't want to leave it. Broke. He's so cute. ලස්සන වීඩියෝ එකක් He's a wee. No, Dad, be careful. This is my friend Gerald. තව එක්කෙනෙක් අල්ලලා මල්ලිය Hey, he's here. ජෙරි Jerry. I'm gonna call him Jerry. Hey, yo, let it go. Yeah. This is cute. Yeah, cute. අයියා Bye bye. Isn't he so cute? Bye bye, Fatty. I want to talk to him. වැස්සක් කඩා පාත් වුණා හරි He's so cute.
අපි ආවා දැන් නෝත් ඇට්ලාන්ටික් රෝඩ් එක විසිට් කරලා ඉවරලා මෝල්ඩේ කියන සිටි එකට. ඉතින් මේක ටිකක් ලොකු සිටි එකක්, ලස්සන සිටි එකක්. ඉතින් අද රෑ අපි මේ සිටි එකේ තමයි නතර වෙන්නේ. හොටෙල් රූම් එකට යන්න කලින් ඔයගොල්ලන්ට පෙන්වන්න හිතන මෙන්න මේ ලස්සනම ස්පොට් එක. ඉතින් මෙතෙන්ට කියන්නේ මෝල්ඩේ රෝස් ගාඩන් කියලා. ඉතින් අතරම රෝසස් වල තියෙන ක්ලොක් ටවර් එකක් එක තියෙන ප්ලේස් එකක් තමයි මෙතන. ඉතින් ආවතින් අනිවාර්යෙන් ඇවිල්ලා විසිට් කරලා යන්න. මෙතන පොඩ්ඩක් පාඩලා ඇඳලා රිලැක්ස් කරලා යන්න පුළුවන් ප්ලේස් එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද අපේ වීඩියෝ එකෙන් අපි සමුගෙන යනවා. ඉතින් හෙට දවසේදී නැවත වතාවක් අපි නෝර්වේ වල දකුණු ප්‍රදේශයට ගමන් කරනවා. ඉතින් ගොඩාක් ලස්සන තැන් මේ නෝර්වේ වල අපි විසිට් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් දිගටම ඔයගොල්ලෝ අපේ channel එක ලංකා නෝඩික් ලයිෆ් එක රැඳිලා ඉන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්න. ලංකා නෝඩික් ලයිෆ් එහෙනම් ජය වේවා.